සික්ස් පැක් හදාගන්න ගෙදර ඉඳන්ම කරන්න පුළුවන් සරල ව්‍යායාම 7ක්. අයබෝන්. ලස්සනට ඇඟ හදාගන්න ආස නැත්තේ කවුද? හැබැයි මොනතරම් ආස වුණත් ඒක තරම් පහසු දෙයක් නන් නෙවෙයි. එහෙම පහසු වුණා නම් හැමෝම ඇඟ හදාගෙන ඉවිනේ. කොහොමනම තුනන්දුව තියෙනවා නම් ඇඟ හැඩ කරගන්න කිසිසේත්ම ජිම් යන්නවත් විශේෂ උපකරණ භාවිත කරන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ගේ ගෙදරදීම මොන උපකරණයක්වත් නැතිව කරන ව්‍යායාම වලිනුත් දවස පුරා ක්‍රියාශීලීව සිටීමෙනුත් ගැළපෙන විදිහේ ආහාර ගැනීමෙනුත් පහසුවෙන්ම ඔබට ඔබේ ඇඟ හැඩ කරගන්න පුළුවන්. ඇඟ හැඩ කරගන්න උත්සාහ කරන ඕනෑම කෙනෙක් මුලින්ම බලන්නේ බඩ අඩු කරගන්න එක. මොකද බඩ තරම් අපේ සිරුරේ හැඩය අවලස්සන කරන දෙයක් තවත් නැති තරම්. අපේ ශරීරයේ ස්වභාවිකවම හැඩ ගැහිලා තියෙන්නේ අතිරේක මේද වැඩි හරියක් බඩේ තැන්පත් කරන නිසා සිරුරේ මේද ප්‍රමාණය අඩු කරගන්නේ නැතිව මොන ව්‍යායාමයක් කරන්න හැදුවත් ඒකේ සාර්ථකත්වයක් නැහැ. අන්න ඒ නිසා සිරුරේ තැන්පත් මේදය දහනය කරන්න අවශ්‍ය වෙන දිවීම වගේ ව්‍යායාමයක් දිනපතා කිරීමත් ආහාර ප්‍රමාණයකට ගැනීමත් හරිම වැදගත්. කොමුණොත් සිරුරේ තැන්පත් මේද ප්‍රමාණය අඩුවෙමින් තිබෙනවා නම් නිසි විදිහට ව්‍යායාම කිරීමෙන් අපේ බඩේ හැඩය වැඩි දියුණු කරගන්න අපිට පහසුවෙන්ම පුළුවන්. අපේ බඩේ මැද කොටස නිර්මාණය වෙලා තිබෙන මාංශපේශී 6ට නිසි ව්‍යායාම දුන්නාම ඒවා ප්‍රමාණයෙන් විශාල වෙලා සික්ස් පැක් කියලා හඳුන්වන පෙනුම ඇති වෙනවා. ප්‍රමාණයට ආහාර ගන්න එක සහ නිවැරදි ඉරියව් පවත්වා ගැනීම කරන අතරේ අපි අද කියන්නේ මේ ව්‍යායාම 7 කිරීමෙන් ඔබට මාස 4ක් වගේ ඊටම කෙටි කාලයකින් සික්ස් පැක් ඇති කරගන්න පුළුවන්. අංක 1 ෆ්ලටර් කික්ස්. ෆ්ලටර් කික්ස් ඒ කියන්නේ ඔබේ උදරයේ යට කොටසට සිදු කළ හැකි තවත් සාර්ථක ව්‍යායාමයක්. අපේ බඩේ යටි කොටසේ පේශි මෙමගින් ශක්තිමත් වෙනවා. වැඩි දෙනෙක් බඩ පහළට එල්ලී තිබෙන්නේ මේ දේ නිසා කියලා හිතුවත් එය බොහෝ දුරට මෙම පේශිය දුර්වල වීමෙන් ආමාශය ඇතුළු අවයව ඉදිරියට එල්ලී තිබීමේ ප්‍රතිඵලයක්. ෆ්ලටර් කික්ස් මගින් ඔබේ බඩ පැතලි ස්වභාවයකට පත් කරගන්න විශාල උදව්වක් ලැබෙනවා. මුලින්ම ඍජුව උඩුපැලි අතර හාන්සි වෙන්න. දැන් අත් දෙක දිගහැර ඔබේ තට්ටම් වලට යටින් බිම තබා ගන්න. ඉන්පසුව සිරුරේ ඉහළ කොටස හොඳින් බිම ගෑවෙන විදිහට තබාගෙන දණහිස් නොනවා කකුල් දෙක බිම සිට අඟල් 6ක් පමණ ඔසවා ගන්න. දැන් වම් කකුල ස්වල්ප වශයෙන් ඉහළට ඔසවන අතරේ දකුණු කකුලේ විලුඹ බිම යාන්තමින් ගෑවෙන මට්ටමට පහත් කරන්න ඕනේ. දකුණු කකුල බිම තබන්න එපා. ඉන්පසුව දකුණු කකුල වම් කකුල තිබුණු මට්ටමටම ඔසවන අතරේ වම් කකුලත් විලුඹ බිම යාන්තමින් ගෑවෙන මට්ටමට පහත් කරන්න. මේ ව්‍යායාමයේ වාර 10ක්වත් කරන්න ඔබ උත්සාහ කරන්න ඕනේ. ඉන්පසුව කෙටි විවේකයක් ගෙන එය තවත් වටයක් හෝ දෙකක් සිදු කරන්න. ව්‍යායාමයේ අතරතුර කිසිම විටක කකුල් බිම තබන්න එපා. අංක 2 එල්බෝ ප්ලෑන්ක්. එල්බෝ ප්ලෑන්ක් කියලා කියන්නේ ඔබේ බඩේ තිබෙන මාංශපේශී 6ම එකිනෙකට තද වී තිබීම උත්තේජනය කරන හරිම අපූර්ව ව්‍යායාමයක්. බඩ ඉදිරියට නිරායන ප්‍රධානතම හේතුව මේ පේශි බුරුල් වී බඩේ ඉදිරිපස ගොඩක් ඇදෙන සුළු වීමයි. මේ ව්‍යායාමයේ භාවිතයෙන් බඩේ ඉදිරිපස මාංශපේශි එකිනෙකට තද වී තිබීම නිසා නිරායම වළක්වනවා. ඒ විතරක් නෙවෙයි මේ පේශි එකිනෙකට තද වීමෙන් තමයි සික්ස් පැක් එකේ පේශි බෙදුණු ස්වභාවය ඇති වෙන්නේ. මෙසන ඔබට කරන්න තියෙන්නේ අත් දෙකම උරහිස් වලට පළලට සිටිනසේ වැලමිටේ සිට පහළ කොටස් ඍජුව බිම තබාගෙන සිරුර ඍජුව ඔසවා තබා ගැනීම පමණයි. දෙපා එකිනෙකට ලං කර ඉදිරියට නවාගත් පා ඇඟිලි මත සිරුර සමබරව තබා ගන්න. පැත්තෙන් බැලුවම සිරුරේ ඉහළ කොටස ලෑල්ලක් වගේ පැතලිව තිබෙන නිසා මේට ප්ලෑන්ක් කියලා කියනවා. අවම වශයෙන් තත්පර 30ක්වත් මේ විදිහට සිරුර පවත්වා ගැනීම කළ යුතුයි. කෙටි විවේකයක් අරගෙන තවත් වාර 2ක්වත් මේ සිදු කරන්න. එකවරක් කිරීමෙන් ඔබේ බඩේ මාංශපේශි 6 එකිනෙකට තද වෙනවා ඔබටම දැනේවි. අංක 3 රිවර්ස් ක්‍රන්ච්. රිවර්ස් ක්‍රන්ච් කියලා කියන්නේ අපේ උදරයේ මාංශපේශි එකිනෙක තෙරපවීම මගින් මේ වන විට ඒවාට ලැබිලා තිබෙන ඇදුණු බව ඉවත් කරගන්න උදව් වෙන ව්‍යායාමයක්. ඔබේ බඩ තරමක් හරි ඉදිරියට ඇවිත් තිබෙනවා කියලා කියන්නේ උදර මාංශපේශි ඇදීමකට ලක් වෙලා කියන එකයි. එය හරියට ඔබේ අත දිගහැරගෙන ඉන්නකොට බයිසෙප්ස් පේශිය ඇදී තිබීමට සමානයි. විවේකීව ඉන්න අවස්ථාවේ අත නවාගෙන ඉන්නකොට බයිසෙප්ස් තෙරපී තිබීම වගේම උදර මාංශපේශි සංකෝචනය වෙලා එකිනෙකට ලංව තිබෙන සලස්වන එක තමයි රිවර්ස් ක්‍රන්ච් මගින් කරන්නේ. මේසනා මුලින්ම බිම උඩුබැලි අතට හාන්සි වී අත් දෙක දිගු කර ඔබේ තට්ටම් යටින් තබා ගන්න. දැන් කකුල් දෙකම එකට ඔසවා දණහිසෙන් පහළ කොටස පොළොවට සමාන්තරවත් දණහිසෙන් ඉහළ කොටස පොළොවට ලම්බකවත් පිහිටන විදිහට අංශක 90ක කෝණයකට තබාගෙන ආරම්භක ඉරියව්වට එන්න. දැන් කකුල් දෙක දණහිස් වලින් නවා ඇති කෝණය වෙනස් නොකර දණහිස් ඔබේ මුහුණට හැකිතරම් ලංවනසේ ඉහළට ගන්න. නැවතත් ආරම්භක ඉරියව්වටම යන්න. මේ ව්‍යායාමයත් කෙටි විවේක ගනිමින් වාර 10 බැගින් කොටස් 2ක් හෝ 3ක් සිදු කළ යුතුයි. අංක 4 බයිසිකල් ක්‍රන්ච්.
බයිසිකල් ක්‍රන්ච් කියලා කියන්නේ ඔබේ උදරයේ යටි සහ මැද මාංශපේශීවල ශක්තිය ඉහළ නංවන අතරේම ඒවායි සංකෝචනයත් වර්ධනය කරන ව්‍යායාමයක්. නමෙන් කියවෙන විදිහටම මේ ව්‍යායාමය කරන්න තිබෙන්නේ තරමක් දුරට බයිසිකලයක් පදින විදිහට. ඔබේ බඩ මැද හරියෙන් ආරම්භ වෙලා පහළට එල්ලිලා තිබෙනවා නම් ඒ පැතලි තත්ත්වයට පත් කරගන්න තියෙන හොඳම ව්‍යායාමයක් විදිහට මේ බයිසිකල් ක්‍රන්ච් එක අපිට හඳුන්වන්න පුළුවන්. මුලින්ම සිරුර ඍජුව තබාගෙන උඩුබැලි අතට හාන්සි වෙලා ඔබේ අත් දෙක හිස පිටුපසට තබා ගන්න. දැන් කකුල් දෙකම එකවර පොළවෙන් අඟල් 6ක් පමණ ඉහළට ඔසවා තබා ගන්න. දැන් මුලින්ම දකුණු කකුල නවා ඔබේ තට්ටම් පොළවෙන් ඉහළට ඔසවන්නේ නැතිව දන හිස හැකි තරම් ඉහළට ඔසවන්න. ඉන්පසුව නැවතත් මුල් ඉරියව්වටම ගෙන යන්න. දැන් දකුණු කකුල ඍජුව තබා ගනිමින් වම් කකුලත් ඒ විදිහටම ඉහළට ඔසවලා නැවත මුල් ඉරියව්වට යන්න. ඔබේ කකුල් දෙක දිගටම පොළවෙන් ඉහළට එසවී තිබිය යුතුයි. මේ ව්‍යායාමයත් වාර 10 බැගින් දෙවරක් කරන්න ඔබ උත්සාහ කළ යුතුයි. අංක 5 හොලෝ හෝල්ඩ්. මේකෙන් කියන්නේ අපි දෙවන කොටසේදී සිදු කරපු ප්ලෑන්ක් එක වගේම බඩේ මාංශපේශි එකට තද වී සංකෝචනය වී තිබීම උත්තේජනය කරන තවත් ව්‍යායාමයක්. කොහොමුණත් මෙමගින් බඩේ ඉහළ කොටසේ මාංශපේශි වලටත් පහළ කොටසේ මාංශපේශි වලටත් වැඩි ව්‍යායාමයක් ලැබෙනවා. ක්‍රන්ච් වර්ගයේ ව්‍යායාම කිරීමෙන් බඩ ඇතුළතට ගිලුණු ස්වභාවයක් ඇති වෙලා තිබෙනවා නම් අන්න ඒක ඉවත් කරලා විවේකීව ඉන්න විට පැතලි ස්වභාවයක් ලබා දෙන්න මෙන්න මේ ව්‍යායාමය වඩාත් ගැලපෙනවා. මේ සඳහා මුලින්ම උඩුබැලි අතට හාන්සි වී අත් දෙක එකට ලං කර වැලමිට නොනවා පිටුපසට දිගු කරන්න. දැන් කකුල් දෙක එකට තද කරලා තබාගෙන පොළොවේ සිට අඟල් 6ක් පමණ ඉහළින් ඔසවා තබා ගන්න. දන හිස් හෝ වැලමිට නවන්නේ නැතිව ඍජුව තබා ගන්නටත් පිට සහ තට්ටම් හොඳින් බිම ස්පර්ශ වෙන විදිහට තබා ගන්නටත් වග බලා ගත යුතුයි. ඔබේ බඩේ ඉහළ සහ පහළ කොටස්වල පේශි හොඳින් ඇදෙන බවක් ඔබටම දැනිය යුතුයි. මේ විදිහට අවම වශයෙන් තත්පර 30ක්වත් සිටින්නට උත්සාහ කරන්න. කෙටි විවේකයන් පස්සේ තවත් වාරයක් මේ උත්සාහ කළ යුතුයි. අංක 6 සිසර්ස්. සිසර්ස් කියලා කියන්නේ උදරයේ යට කොටසේ මාංශපේශි වලට සහ දෙපස මාංශපේශි වලට ව්‍යායාම ලබා දෙන්න තිබෙන ඊටම පහසු ක්‍රමයක්. දෙපස පේශි ප්‍රධාන පේශි හයෙන් වෙන් වෙලා වර්ධනය වීමෙන් ඔබේ සික්ස් පැක් එකට වඩාත් හොඳ කැපී පෙනෙන පෙනුමක් ලබා ගන්න පුළුවන්. අමතර වාසියක් විදිහට කලවයේ ඉහළ මාංශපේශියට වඩාත් වක්‍රාකාර හැඩයක් ලබා දීම මගින් ඔබ සිටගෙන සිටින විට සිරුරේ ඉදිරිපස පෙනුම වඩාත් අලංකාර කර ගන්නටත් මේ ව්‍යායාමයෙන් හැකියාව ලැබෙනවා. මේ සඳහා මුලින්ම උඩුබැලි අතට හාන්සි වී ඔබේ අත් දිග හැර අත්ල ඔබේ තට්ටම් වලට යටින් තබා ගන්න. දැන් දෙපා දන හිසෙන් නවන්නේ නැතිව පොළොවෙන් අඩියක් පමණට ඉහළට ඔසවා ආරම්භක ඉරියව්වට එන්න. එම ඉරියව්වේ ඉඳිමින් මුලින්ම දකුණු කකුල තරමක් ඔසවා වම් කකුලට ඉහළින් වම් පැත්තට ගෙන එන්න. ඉන්පසු ඒ නැවතත් මුල් පිහිටීමටම ගෙන ගොස් වම් කකුලද ඊට සමානව දකුණු කකුලට ඉහළින් දකුණු පසට ගෙන ගොස් නැවත ආරම්භක ඉරියව්වට ගෙන එන්න. සිසර්ස් ව්‍යායාමය ඔබට අවශ්‍ය නම් කකුල් දෙකම එකවර එකක් අනෙක මතින් දෙපසට යන විදිහටත් සිදු කරන්න පුළුවන්. කෙටි විවේකයක් අරගෙන වාර 10 බැගින් දෙවරක්වත් මේ සිදු කළ යුතුයි. මුළු කාලය පුරාවටම ඔබේ කකුල් ඍජුව තබා ගන්නත් අමතක කරන්න එපා. අංක 7 knee to elbow. knee to elbow ව්‍යායාමය ඔබේ මුළු උදරයටමත් එහි දෙපස මාංශපේශි වලටත් සම්පූර්ණ ව්‍යායාමයක් ලබා දෙන්න යොදා ගන්න පුළුවන්. ඔබේ සික්ස් පැක් එක හදාගන්න කළ යුතු අවසාන ව්‍යායාමය වන මෙය උදරයේ පැතලි බව රැකදීමට අමතරව උදරයත් පපුව අතර වෙන්වීම වඩාත් කැපී පෙනෙන විදිහට සකස් කරන්නත් උපකාරී වෙනවා. මේ සඳහා මුලින්ම කකුල් දෙක එකට ලං කර තබාගෙන ඍජුව හිට ගන්න. දැන් අත් දෙක හිස පිටුපසට තබාගෙන ආරම්භක ඉරියව්වට එන්න. ඉන්පසු මුලින්ම වම් කකුල දන හිසෙන් නවමින් හැකිතරම් ඉහළට ඔසවන අතරේම සිරුර හැකිතරම් ඍජුව තබා ගනිමින් දකුණු අතේ වැලමිට වම් දන හිසේ යන්තමින් ස්පර්ශ කරන්න. ඉන්පසුව නැවතත් ක්‍රමයෙන් ආරම්භක ඉරියව්වට යන්න. දැන් දකුණු කකුල ඒ විදිහටම ඉහළට ගෙනෙමින් ඒ වම් වැලමිට ස්පර්ශ කර නැවතත් ආරම්භක ඉරියව්වට යන්න. මේ ව්‍යායාමයත් අතරමැද කෙටි විවේකයක් සහිතව වාර 10 බැගින් දෙවරක් කළ යුතුයි. ඔබට අවශ්‍ය නම් මේ බිම හාන්සි වී වුණත් සිදු කළ හැකියි. ඉතින් ඕමනාව සහ කැපවීම තිබෙනවා නම් සික්ස් පැක් හදාගන්න විශේෂයෙන්ම ජිම් යන්නවත් මිල අධික උපකරණ පාවිච්චි කරන්නවත් කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. යම් රටාවකට අනුව මේ ව්‍යායාම 7 සතියකට දින 3ක් කිරීමෙනුත් ඒ අතරම සිරුරේ මේද මට්ටම අඩුවෙන් තබා ගන්න මේද දහන ව්‍යායාම නිතිපතා කිරීමෙනුත් ආහාර ප්‍රමාණයකට ලබා ගැනීමෙනුත් මාස 4ක් තුලදී අනිවාර්යෙන්ම ඔබට සික්ස් පැක් එකක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා කාල්දම දමින්නේ නැතිව අදිෂ්ඨානයක් ඇති කරගෙන අද ඉඳන්ම මේ ව්‍යායාම කරන්න පටන් ගන්න. ඉතින් තාමත් ඔයා විශ්මලෝකේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න.
ඒ වගේම තමයි සබස්ක්‍රයිබ් කරන බටන එකට එහා පැත්තේ තියෙන පුංචි බෙල් අයිකන් එක ක්ලික් කරොත් විතරයි මේ විදිහේ වෙනස් දේවල් අපි දාපු සැනින් ඔයාලට ඒ ගැන නොටිෆිකේෂන් එකක් ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. අපි තවත් දවසක මේ වගේම වෙනස් විදිහේ මාතෘකාවක් ඔස්සේ සැකසුණු තවත් වටිනා වීඩියෝවකින් ඉක්මනින්ම බෝ හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම විශ්ම ලෝකයේත් එක්ක ඔබට සුබ දවසක්. ආයුබෝවන්.